hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. සති 3කට විතර පස්සේ තමයි මම අද මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ ඇත්තටම මම ටිකක් අසනීප වෙලා හිටියේ. ඒක තමයි මට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුනේ. තාමත් ඒ අසනීප ගතිය තියෙනවා. මගේ කටහඬින් ඔයාලට ඒක තේරෙනවා ඇති. අසනීප වෙලා හිටපු නිසා මට vlog එකක් ගේන්න තරම් ඕනකමක් තිබ්බේ නැහැ ඇත්තටම. හැබැයි මම පොඩි වීඩියෝ ක්ලිප්ස් මට හිතුන වෙලාවට ගත්තා. මම ඉතින් ඒව එකතු කරලා එක වීඩියෝ එකක් විදිහට ඔයාලට අරන් එනවා කියලා හිතුවා. මේ තියෙන්නේ මම ටවුන් යන්න ලෑස්ති වෙච්ච දවසක්. ඉතින් අපි බලමුකෝ ඒ දවස් ටිකේ මම මොනවද කරේ කියලා. ඒ දවසේ මම ටවුන් ගියේ මගේ වැඩ ගොඩාක් කරගෙන ඉන්නේ. ඉතින් එදා මට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ටවුන් ගිය වෙලාවේ මේ ෂර්ලොක් හෝම්ස්ගේ පොතක් දැකලා මම ඒක ගත්තා. මම ඇත්තටම ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කියවන්න ගොඩාක් ආසයි. මම වගේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කියවන්න ආසයි. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට මේ පොත දැක ගමන්ම ගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මම ඒක ගෙදර අරගෙන ආවා. මට මතක විදියට රුපියල් 450ක් තමයි උනේ. මේ තියෙන්නේ මායි අපේ ගෙදර අයයි අපේ ටවුන් එකේ තිබුණ පුසුන් කලාපය බලන්න ගිහින් ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් දන්සලකටවත් යන්න උන්නේ නැහැ මට. ඇත්තටම මේ අසනීප වෙලා හිටපු නිසා මේකට විතරයි ගියේ. ඒකත් චුට්ටක් සනීප වුණාට පස්සේ තමයි ගියේ. උනාට මට ආපහු අසනීප වුණා මේක ගිහින් ආවට පස්සේ. ගොඩාක් ලස්සනට කුඩු හදලා තිබ්බා. මම ඔයාලටත් පෙන්වන්න ඕන හින්දා ඉතින් ටිකක් වීඩියෝ ගත්තා. මේ තියෙන්නේ ඊට පස්සේ දවසක මම ටවුන් ගිහින් ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් මම ඒවත් මේ වීඩියෝ එකටම ඇඩ් කරනවා කියලා හිතුවා. එදා හවස මම ටවුන් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මෙන්න මේ පොත කියවන්න ගත්තා. මම මෙන්න මෙයාගේ පොත් කියවන්නත් ගොඩක් ආසයි. මම මේ නම කියනවා හරියට දන්නේ නැහැ. මම දන්න විදිහට එනිට් බ්ලයිටන් තමයි මේ පොත් ලියලා තියෙන්නේ. මේක සිංහල පරිවර්තනයක්. ඉතින් මේ වගේ පොත් ගොඩාක් තියෙනවා. නම් විදිහට කිව්වොත් එහෙම රහස් කාමරය, නැති උමාලය, එතකොට තහංචි මැද්දෙන් මේ වගේ පොත් ගොඩාක් තියෙනවා. මම හරි ආසයි යාගේ පොත් කියවන්න. ඉතින් මේ පොත හම්බුණා මට. ඉතින් මම ඒක එදා හවසේ කියෙව්වා. ඇත්තම කිව්වොත් මම කියවන්න කැමති ගොඩක්ම මේ අභිරහස් පොත්. ඒ කියන්නේ රහස් පරීක්ෂක කතා වගේ දේවල්. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම මේ පොත් කියවන්න ගොඩක් ආසයි. මම ඉස්සර පුස්තකාලයට ගියපුවාමත් වැඩිපුරම ගන්නෙ මේ එනිට් බ්ලයිටන්ගේ පොත්. ඉතින් මම දැන් ගොඩක් කියවලා ඉවරයි. තව ටිකක් තියෙනවා මට කියවන්න පොත්. ඉතින් මම ඒවත් කොහොම හරි හොයාගෙන කියවනවා. ඔයාලත් දන්න පොත් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ රහස් පරීක්ෂක කතා තියෙන මම අනිවාර්යයෙන්ම කියවලා බලන්න. ඊට බැහැගෙන යන වෙලාවට මගේ පොත් මේසේ ගාව ඉඳගෙන ජනේලෙන් පේන එළිය දිහා බලාගෙන මෙන්න මේ වගේ පොත් කියවන්න මම ගොඩාක් ආසයි. ඒ වගේ පොත් කියනලාට මොනවා හරි කන්න දෙයක්ත් තියෙනවා තමයි මම ගොඩක්ම කැමති. රස තේකුත් එක්ක. මම මේ පොතක් ගත්තහම මට ඒ පොත කියවලා ඉවර කරනකම් ඉවසිල්ලක් නැහැ. ඉතින් එක පොතක් ගත්තහම මම සාමාන්‍යයෙන් දවස් එකමාරක් විතර යන්නත් කලින් කියවනවා. ඉතින් එදා හවසත් මම ගොඩාක් පිටු කියෙව්වා. මම මේ ඔක්කොම වීඩියෝ කරේ නැහැ. ඒ ඔක්කොම වීඩියෝ කරලා ගිහින් මේ වීඩියෝ එක පැයක් විතර දික් වෙනවා. තව දෙයක් පෙන්වන්න තියෙනවා. මට පොඩි gift එකක් හම්බුණා. හරිම cute gift එකක්. මගේ පොත් මේසේ තියාගන්න පුළුවන් විදිහ. ඉතින් මම දන්නවා මේක දීපේ කෙනා මේ වීඩියෝස් අනිවාර්යෙන් බලනවා කියලා. ඉතින් ගොඩාක් thank you. ඒක ගොඩාක් ලස්සනයි මගේ පොත් මේසෙන් තියපට පස්සේ. thank you so much යාට. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. ඉක්මනටම ඔයාලට ආපහු වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.